Lah katakan dia kan deh. Ay. Balik. Dan jarang udah bahasa dia bang. Betul ya paling mati anda katakan dia kan deh. මට මේ ජයදෙක්කුයි මාජන සම්පතියි. ජයදෙක්කුයි මාතන් සපතිකුයි මේ ඒ වනේ දෙහෙනම් මට මේ අතවදින ඌරණ එකක් දෙන්නකෝ. යකෝ මාව ස්විෆ්ට් එකක් ගාන එකක් මේක පේන්නේ. මේ බස් එකේ කොන්දස්තර මම. ඒ කියන්නේ මේ මට එන ජනකපුර ටිකට් එකක් දෙන්නකෝ. ජනකපුර නේද? මේ පස් එක්කනත් ඔහොම තමයි. මේක ජනකපුර නේ බල්ලා බොඩ බලන නගින් මේක සීපුර පස් එක. බල්ලා නැගි. බල්ලා පූසා. ජනකපුර යන්නේ නැද්ද? යන්නේ නැහැ itu dorahan pada hining wahapam bang. Malam bokko විවෘත කරන්න ආවේ. බුද්ධ මන්දිරයක් නේ බං විවෘත කරන්න ආවේ. ඔව් හිතවතුනි මේ අවස්ථාවේදී ගරු පංකජ බැතිතුන් මෙම ස්ථානයේ සැපත් වනවා. කීර්ති. ආයිබෝස. ආයිබෝස. ආසර් සර් කවුද මේ කව. කීර්ති යා කපපන්. මං කපන්නේ කාරණේ යන්නේ සම කපන්න. සකපන්. එලා මේ ගිහින් එන්න. සයම් මේක බලන්නේ සර්. මොකද්ද? මේක සම. නෑ නෑ ඕන්නේ සර් නෑ. බලන්න සර්. අනේ නෑ ඕන්නේ නෑ. කීර්ති මේ. අතට ලැජ්ජ ගන්න. පස්සේ බලන්න. කීර්ති එපා. කීර්ති. මම කීර්ති. කවුද බං අර ඩෑකට් එක අරන් ඉන්නේ? මේ පොහොර සහනාව දරන් ඉන්නේ ගොවියෙක්ද කොහෙද බං? මේ කොල්ල සර්. ගමේ කොල්ලෝ. යන් සමන්ත මන් දැකලා යන්නේ මං ගමේ ඕම අඩෝ කවුදද මගේ ඉස්සරහ ගෑගන්නේ ඈ කෑවනම් බිවනම් පාඩුයන් හරි නිදාගන්න දෙන්න අපි හරිද ඊළඟ කෑගන්න බේවද්දෝ අඬු කඩනවා හරි අඬු අර ඉංගන්නේ ගන්නේ නෙමෙයි සර් ඡන්ද දීපු ගමේ කොල්ලෙක්. ගන්න හිඟන්න තමයි. මරෙන් දෙපාසේ යා. කීර්ති කිංකොන් යකෝ කිංකොන් හොඳ සර්. කිංකොන් නෙමෙයි කොල්ලෙක් යන්. ඩැඩි අයියකෝ මේක විවෘත කරන්න මාවේ ඔය හොයන්න බෑනේ සර් යන්. අපව ඔක බිගිලක් ජාය. ඉතින් ඡන්දෙ දුන්නුනේ එහෙනම් ගන්න ඕනේ. අනේ මේ වන්නි පතක් මනේ වන හතරකට නම් උනාට කවන්නේ මට නම් එන්න එපා. කීර්ති ඔව් සර්.
මං හිතුවා ඔය ගෑණි මැරිලා හරි මගේ පස්සෙන් එයි කියලා කීර්ති. මොන කාන්තිද සර් මොහිනී මොකද අයියෝ. මොන චාරියක් මොන චාරියක් මොන චාරියක්. මේ මොකද මේ අපේ මේ පංකජ සර්නේ. සර් මාව මතක නැද්ද? අයියට චන්දි දවස්වල අපේ ගෙදර ඇවිල්ලා බත් එහෙම කාලා ගියේ. පෙට්‍රෝලියම් එකේ මට ජොබ් එකක් එහෙම දෙනවා කිව්වේ. මතක නැද්ද මාව? මං කොහොමද යකෝ යක්කුගේ කියවල වෙලා බත් කෑවේ. අනික පෙට්‍රෝලියම් එකේ ඉන්න යක්කු මදි වෙනද යකෝ. තොපි වගේ යක්කුට තව ජොබ් දෙන්න කීර්ති දුවපන් යකෝ. අයියෝ කීර්ති. හෙලෝ ඩැඩි. නෑ කිසිම ප්‍රශ්නයක් උන්නේ නෑ. ලස්සනට වැඩේ තිබ්බෑ. මම බය වෙන්න විතර ඩැඩි මම බය නෑ. මොකද? ඇහුන්නේ. අල්ලපු ගමේ පන්සලේ භූත මන්දිරයක් තියෙනවා. ඒක විවෘත කරන්නත් මට යන්න. සමන්ත කීර්ති සර් මේ ඇතුලේ බය වෙච්ච ඒවා මුකුත් තාත්තට කියන්න ඕනේ නෑ. බය වෙච්ච එක නම් ඕනේ නෑ සර්. චූ වෙච්ච එක නම් කියන්න වෙයි නේ සර්. අයියෝ කීර්ති. මොන විකාරදනේ කිව්වේ? හරි වැඩේ පුතා. දෙබත් දෙන්න හිටපු ගෑණී මිනිහා දෙන්න ගිහිල්ලා යන්න අර මිනිහා බීලා රණ්ඩු වෙලා. ඉතින් අපි දෙපස් දෙන්නම්කෝ. එතකොට ගෑණිගේ චරිතේ සතුට සුලන්දරලි හමාගිය. අනේ පුතා මෙන්න පොත දෙබත් පොත. ඕක අනේ පුතා කරන්න එහෙනම්. දෙපස් ඕනේද අපිට? හිටි වෙලා කවි කියන්නේ. හිටි වෙලා දෙපස් දෙන්න. ඉතින් මාවත් තියාගන්න පොත. හා අපේ මහත්තයා කලබල වෙනු ඉන්නකෝ. අපි නාට්‍ය බලමුකෝද? අදාරපන්. පටන් ගන්න යන්නේ. පොත නාට්‍ය සින්දුවක් ගහලා ගන්න ඈ. मुझसे कोरी जोहर जबी मुझे आलू मलाई मुझे तक हसी और में जवा मुझे कोरी पान मेरी जान मेरी मुझे कोरी पान අයියන්ඩි නාට්‍ය පටන් ගන්න එන්නේ අයියන්ඩි. मुझे कोरी पान मेरी जान मेरी නවත්තලා දෙබස් කියපන්කෝ. පසුගිය වසර 10ක කාලයක් තිස්සේ මම මේ රාජ්‍ය දැහැමින් සෙමින් පාලනය කරා. මම යුද්ධ 20කට විතර ගියා. ඒකෙන් 10ක් පරාද වුණා. ඉතුරු 10ක් පරාද වුණා. ඔය යුද්ධ පරදින සම්පූර්ණ වක් කියන්න ඕනේ පුරোহিত. ඕක මට අහුනොත් එහෙම ඕකට කතා කරන්න ඕනේ. පුරোহিত මේ වරේ පුරোহিত. හදතෝනි මොකද මේ මෙච්චර කලින් මට කතා කරේ? පුරුදු වෙන කාලේ මෙච්චර කලින් කතා කරේ නේ. පුරোহিত තායනවද මට ඒකට ගෙපවසන්න? තා මෙතන මේ මහා කල්පිලක් අස්සේ බාගෙන ඇඳගෙන ටෙන්ට් එක විතරසලා මගුලක් කරාද? බීඩි බිව්වද? මගුලක් කරේ නෑ තුනේ මට දැන් වෙන්න නෑනේ මං ඇඳලා හිටියද තුනේ. මොකද කියන්නේ? ඕ පුරোহিত මම තා මරමි. මොනවද අදම මේ ඔයා කියන්නේ? පිටපතේවත් නෑනේ මම මරනවා කියලා කතාව. ඒ පඬිතුකන් වලින් වැඩක් නෑනේ. මෙන්න මේ පසෙකට වී සිටපන්. මේ කතා කරන උන් දෙවියන් වහන්සේ. දෙවිය මෙහෙවර දෙවිය. රජතුමනි එයි මට කතා කළේ රණි. මේ පුරোহিතර සිටින සොයිසහත් සමග මොන මගුලක් කරාද මේ ටෙන්ට් එක පිටිපස්සට? ඔය කියන ලෙල්ල කතාවට හෙන්න ගිහින් පෙරි ගිහින් එන්නු. පෙරි ගිහින්. දෙවිය. සිටුේෂන් එක ප්ලේ කරපිය දෙවිය. ඔයානේ මුල ගහන්නේ. මේකා ගමට සෝසම් වුණාට මේක මෙතනට පුරোহিত. උඹත් මේ දේවිය කිව්වට මේ කළු බණ්ඩේ ගෑණි නේද ඉන්නේ? ඵලයන් පසකට. සොයිස තෝත් ඵලයන් පසකට. මම තනියම නාට්‍ය කරනවා. යකෝ මෙච්චර දවසක් දැන් පුරුදුනේ වෙන නාට්‍යයනේ. දැන් මෙතන කරන්නේ වෙන නාට්‍යයනේ. මොන මොකද වැද්දනවද මන් දන්නේ නැහැ සි. නවත්තපයකෝ වන් නාට්‍ය දෙයකෝ මේ රූකඩට අන්දර්ශ යන්නේ කො පෙන්නන්නේ. සුමනේ නේද මේ කටකොන්න බීගෙන ඇවිල්ලා ඉන්නේ.
සුමනේ උඹ එනවාද මේ රණේට එකට රජතුමාට එකට ඒව කියාගෙන අනේ උඹ මොන රජෙක්දයකෝ උඹ ඔය කියන තරම් జగදිත් නම් වරෙන් ලනුව ගාවට අනේ කන පුපුරන ටෝර් ගාලක උඹ මොන රජෙක්දයකෝ ආවා අපිට නාට්‍ය ගන්න අම්මෝ මුත්තයන් හොම ගන්න කණු ගයි ගන්න මේ පැත්තෙන් ගනලා මල්ලි ඔය මේදෙන් තියන්න මේදෙන් හරි නෝම හරි ඔබ පුර පුරලා බාලා සිටි මුද්‍රා කතන දෙපස් ගීත නාටකේ ඉවරයි. අවුල නැහැ හොඳට කියන්නේ මල්ලි අපේ ගෙදරට පොඩ්ඩක් ගිහින් එන්න යන්න. ඒවල අලුතෙන්ම ගත්ත වොෂින් මැෂින් එක එකපාර ඇවිදී කඩලා කියන්නේ. අලුතෙන්ම ගත්ත වොෂින් මැෂින් එක එහෙම වෙන ගියක් නෑ. ඒක තමයි පුතා රටේ ඉඳලා ඒ වොෂින් මැෂින් එක මන්න. මොකද්ද උනේ කියලා කියන්නේ? මොකක්ද උනේ කියන්නේ මුලින්ම රෙදි ටික අරගෙන මල්ලි මම දැම්ම වොෂින් මැෂින් එක ඇතුළට. ඊගාවට ඔය දැන් කොහොදන්න අර අනම්මන සබන් කුඩු ඒ ටිකත් අරගෙන දැම්මා වොෂින් මැෂින් එක ඇතුළට. ඊගාවට දැන් මල්ලි ඔක හොඳට කුණියන්න එපේ. එහෙනම් වෙනදා රෙදි ගලේ ගහන ගලත් අරගෙන දැම්මා ඇතුළට. දාලා ස්විච් එක පොව විතර එකපාරට බසපරලා. ඔක්කේ ගියානේ මල්ලි. ඔක්කේ සම්පූර්ණයෙන්ම කරලා තියෙන ඉතින් වැරදි. වැරදිද මං කරලා තියෙන්නේ? ඔයා රෙදි ටිකක් දැම්මා. රෙදි ටික දැම්මා. ඊට පස්සේ සබන් කුඩු ටිකක් දැම්මා. ඒ ටිකක් දැම්මා. හොඳට හේදෙන්න ඕනි කියලා ගලක් දැම්මා. ඉතින් ගලක් දැම්මනේ ඉතින් ඇතුළට. හැබැයි ඇතුලේ රෙදි හොදන්න කවුරු හරි ඉන්න එපා. කවුද වෙන්දා රෙදි හොදන්නේ ගෙදර? නෝනා තමයි හොදන්නේ. ගල දාපු ගමන්ම නෝනක් දාන්න ඕනේ. අඩේ නෝනක් දාන්නද ඇතුළට? නෝනක් දාන්න. රෙදි හොදන්න. ඔව්. ඒ තිතුණා හැබැයි. නෝනාව දාලා බලලා වෙච්ච දේ කියලා කියන්න. ඔය කියන්න අනිවාර්යයි. යන්නේ.